වෙලා ගම්බින් බලා එන කෙනෙක් පත්තරයකට ලියුමක් දාලා තිබුණා. මම මේ ලියුම කියවන්න හදන්නේ. අවුරුදු නිවාඩුවත් ඉවරයි. අනුර වැස්ස කියලා බෑ වැඩට යන්න ඕනේ. හෙට වැඩ අද බෝඩිමට යන්න ඕනේ. කෝකටත් කියලා දුර පළාත් වල බස් සෙනග පිරීලා යන හින්දා මන් ටිකක් උදෙන් පාරට ආවා. බස් එකක් එනකන් ටවුන් එකේ බස් හෝල්ට් එකේ ඉන්නකොට මිනිස්සු පේන්නේ තරම් වහිනවා. ඒ මහා වැස්සේ පරණලද්ද කොහෙද? පාරේ එහෙට මෙහෙට වෙනවා. කාගේ වාහනයකින් වැටිච්ච මල්ලක්ද දන්නේ නැහැ. ඒත් නිකන් දඟලනවා වගේ. මිනිහෙක්ද කොහෙද? මේ වැස්සේ මිනිහ මට බය හිතුණා. මං කුඩේ තියලාගෙන පාරට බැස්සට ඒ කුඩේට බෑ මාව දෙමින එක නවත්තන්න. ඒත් අර පාරේ මිනිහෙක්නේ. මං හිමීට එතෙන්ට ලං වෙලා බැලුවා. ඇත්තටම මිනිහෙක්. මං එයාගෙන් ඇහුවා ඔයා මොකද මෙතන කරන්නේ? කොතනද? මේ පාරේ. පාරේද? මට කොහෙද දෙකයි. මේ වැස්සේ මට ආව වැස්ස කියලා තේරෙන්නේ. වයසක මිනිස්සේ. ඇයිද ගන්නත් පණ නෑ වගේ. මට මගේ තාත්තා මතක් වුණා. මං කිව්වා තාත්තේ අප බස් වලට යන්න කියලා. දෙපාරක් විතර මගේ මූණ දිහා බලලා එයා එන්න කැමති වුණා. ඒත් නැගිටින්න පණ නැහැ. මගේ අත අල්ලගෙන නැගිටලා බස් වලට ආවා. ආපු ගමන් ආයෙත් බිම වාඩි වුණා. දූවිලි පිරිච්ච බිම කැත නැතුව වාඩි වෙච්ච මේ සීයාගෙන් මං ඇහුවා ඔයා මොකද මෙතන කරන්නේ කියලා. කොතනද කියලා. මේ පාරේ වැස්සේ. ඒක නෙමෙයි තාත්තා කාලද වේල් දෙක තුනක් කාරණේ මගේ මුතේ. මට ගොඩක් දුක හිතුණා. බෝරුවට ගිහින් කන්න කියලා අම්මා ඔතලා දුන්නු බත් එක කෙහෙල් කොලේ ඔතලා තිබුණේ. මම ඒක මල්ලෙන් අරගෙන ඒ තාත්තට දුන්නා. මේක කන්නකෝ. ඊපස්සේ කතා කරා. එක බත් දෙකක්වත් ඉතුරු කරන්නේ නැතුව යාළුවෝ දෙන්නටත් එක කන්න කියලා 3 දෙනෙකුට දීපු බත් එක අම්මා මේ තාත්තා කෑවා. කොච්චර බඩගිනින් ඉන්නේ නැද්ද? මට හරිම සතුටුයි. මට අදවල්ට කන්න ඕනේ වගේ. මං ආයෙත් ඇහුවා ඉතින් ඔයා මොකද කරන්නේ කියලා. දුවේ උඹට වෙලාව තියෙනවද? ඔව් මට වෙලාව තියෙනවා. ඊළඟ බස් එකේ යන්න කියලා හිතාගෙන මං එයාට කිව්වා මට කියන්න ඔයා මොකද මෙතන කරන්නේ? ඔයාට ළමයි නැද්ද? ඉන්නවා. එක පුතෙක් ඉන්නවා. ඒ පුතා ඉපදෙනකොටම පුතාගේ උපන්දිනේ මට කවදාවත් සමරන්න බැරි වෙන වැඩක් වුණා. ඒ තමයි පුතා ඉපදෙද්දී අම්මා මැරුණා.
පුතුගේ උපත මවගේ විපත එක දවසේ වෙච්ච දේවල් ලෝකෙ කොච්චර තියනවද මට හිතුණා. අර තාත්තා කියාගෙන ගියා. එදා මව කිරිවත් බොන්න නැති පුතෙක්ව මං හරි පරිස්සමෙන් බලාගත්තේ. අම්මා නැති වුණාට අත්තම්මගේ රැකවරණේ දීලා මං ඒ කොල්ල හැදුවේ මව් කිරි දීලා නෙමෙයි. අනේ මන්ද දුවේ මව් කිරි බීපු නැති මිනිස්සුන්ට මනුස්සකම් නැද්ද කියලා. ඉතින් ඒ පුතා කොහොමද? ඉතින් මං කියන්නකෝ. ඕ හොඳට ඉගෙන ගත්තා. මොකද මං මොට හොඳට ඉගෙනුවා. මං කුලේ කරන මිනිහෙක් වුණාට උට මං හැමදේම දුන්නා. ඉතින් කොහොමද ගියා? ਉਹ කැම්පස් එකට තේරුණා. ਉਹ කැම්පස් ගියාට පස්සේ මාව බලන්න ආවේ නෑ. මට දුක වැඩි හින්දා දවසක් උගේ කැම්පස් එක කොහෙද තියෙන්නේ කියලා අහගෙන මං ඌව හොයන්න ගියා. හොස්ටල් එකට ගියාම යාළුවෝ ගොඩක් එක්ක හිටියේ. මාව දැකලා අඳුරෙන් නෑ වගේ හැසිරුණා. මං කේඩෑරි මිනිහෙක් හින්දා ලැජ්ජ හිතෙන්න ඇති. මං වෙන පුතෙක් හම්බෙන්න ආපු තාත්තා කෙනෙක් විදියට ආපහු වෙන්න ආවා. ඉතින් මං අය කවදාවත් කියන්නේ පුතා වෙන්නේ නැද්ද? ඌ ආවෙත් නෑ. දැන් කෝ ආරංචි එයාට එහෙම ජොබ් එකක් හම්බෙලා කියලා. සිංහල අවුරුද්දටවත් ආවේ නැද්ද? මොන සිංහල අවුරුද්ද පුතේ මට කොල්ල නැතුව. ඉතින් මෙතන මොකද කරන්නේ? මං ඕ වෙනකම් බලන් ඉන්නවා. මෙතන? ඔව්. හැමදාම කැම්පස් යන. බස් එකට නගින්නේ මෙතනින්. ඒකයි මම මෙතන ඉන්නේ. එතකොට මගේ බස් එක ආවා. ඒ අන්තිම බස් එක. දිග කතාවක් මම ඔය කෙටියෙන් ලිව්වේ. තාත්තා මට වෙලා යනවා. මම යන්න. දුවේ මගේ කොල්ල හම්බුනොත් කීපා මම වෙනකම් තාම බස් වල ටිකේ බලන් ඉන්නවා කියලා. මේක තමයි කතාව. දරුවනේ මේ පොගේ සිංහල අලුත් අවුරුදු නිවාඩුවට පොගේ කියන්නේ මේ පෙර දෙක නෙමෙයි වෙන නිවාඩුවකට වැඩට ආපු ගාමන් ෆැක්ටරි එක වැඩ කරන ගෑනු ළමෙක් තමයි ඔක ලියලා තිබ්බේ. දැන් මම ඔයගලන්ට කියන්නේ එහෙම තාත්තවවත් තේරෙන්නේ නැති මිනිස්සු මේ මහ පොළොවේ ඉන්නවා. දැන් අපි ඔයගලන්ට මේ පාන්දර නැගිටලා එන්න කියන්නේ ටියුෂන් කඩාකප්පල් කරගෙන උදේම නැගිටලා එන්න කියන්නේ ඇත්තමයි අපි මේ ලෝකේ ගොඩාක් දේවල් දන්නේ නැහැ. සමහර මිනිස්සු වැරදි කරන්නේ නැතිද? ටිකක් දන්නේ හින්දා. සමහර මිනිස්සු වැරදි කරන්නේ දන්නේ නැති හින්දා. ඒකින්ද මේ මිනිස්සු දැනුවත් කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි ගුණධර්ම ඉස්කෝලේ විදිහට ඒක තමයි කරන්නේ.